ආඩුවේ පැත්තකට වෙලා ඉඳලා මේ තරඟමාලාව ඔවුන්ගේ ටයිම් එකට දීලා තිබුණු පරක් වුණත් ආරම්භ කරනවා. කැඳවන්නේ සුනෙත්වයි. ගලවා ගැනීමේ පන්දු පාර ගහනවා මුළුලත් කලාපය ඈත අනන්තයේ සොයනවා 1-2 රකින්නට බෑ. හොඳයි සුමිත්. අන්න බලව පන්දු හොඳයි කන්දු පහර කැපා හැරීම ක්‍රීඩා අපේ ලෙග් සයිඩ් කලාපය තුල දුවමු. පන්දුව ලැබෙනවා මිහි කතට. මිහි කතයි. මදුක දාවන රේඛාව තුල පුළුවන් දේවල් තියෙනවා නායකත්වයේ ඉනිම තුල ඉසුරු ලහිරු හරියට කරලා දෙන්න. හොඳයි පන්දු පාර දුවමු. අන්න ප්ලේස් එක අයියේ. මේ ඉන්නේ සිසිර කුමාර රාජපක්ෂ දාවන රේඛා හිමින් එමු පන්දු අන්න ඒකයි ප්ලේස් එක දැක්කද? දිලීප් අල්ලගෙන ඉන්නවා මදුක දුවනවා. වැඩේ හරියට වෙනවා ක්‍රීඩා අපිට තුල දිශාව හොඳයි. ගහනවා මේ පහර ක්‍රීඩා අපිට අන්ත අනන්තයෙන් ලෙග් සයිඩ් කලාපයෙන් හොයනවා ක්‍රීඩා අපිටෙන් එළියට මේ තින්ගේ ජය කෙහෙලි නංගනවා රවි ශ්‍රීමල්ල වගේ ඒ තැනට දිලීප් ලැබෙලා තිබෙනවා ඉල්ලේ ක්‍රීඩාව තුල. හොඳයි කෙටි පන්දු පාර රකින්නවාද අමාරුයිද? රකින්න බපුති. පිළ ක්‍රීඩකයා වයි අඩ කවේ තුලට කැඳවාගෙන එන්නේ. අවශ්‍ය වන්නේ රවුම් පිටයි රවුම් බෝලේ. ලැබෙන පන්දුවට ගහන පන්දු පාර උඩුගුවන් පන්දු පාරක් රකින්නට මාන බලනවා ක්‍රීඩා පිටිය තුල. උන්ලාසය ලබා ගන්නට පුළුවන් ක්‍රීඩා පිටිය තුල. එදිනෙම මතක් කරනකොට කැඳවාගෙන එනවා අඩ කවේ තුලට. දිනේෂ් වයි කැඳවාගෙන එන්නේ. ගහන පන්දු පාර හීෙන් විද්දයි තලයක් මෙන් ක්‍රීඩා පිටියෙන් ඉවතට වෙනස් කරන විශ්වාසයි තරංග ගහනවා අඩි 55 110 ගලවාගෙන එයාගේම ලකුණක් වෙන්නටත් පුළුවන්. ලැබෙන පන්දුවට මගේ කීම සාර්ථකයි. මගේ කටහඬට මඟට ගහන පන්දු පාර සර්ව සමාන්තර පන්දු පාර අඩි 55 110ට ලකුණක සේයාව මං එකයි කිව්වේ. සමලින් ගහනවනම් ආසයි දකින්නට ඔයාගේ අන්තයෙන් ක්‍රීඩා පිටිය තුල සාර්ථකයි පන්දු පාර. ක්‍රීඩා පිටිය තුල එන්න පන්දු එන්න හිමින් එන්නට නලින් ක්‍රීඩකයා බයි ගහමු පන්දු පාර සාර්ථකයි. පර යන ඉදුනිල් කැට නතර වීම හොඳයි. සසිර වැරද්ද කරන්න එපා. සසිර වැරද්ද කරන්නට එපා. ක්‍රීඩා පිටිය තුල වාසනාවගේදී සසිර ඇයි ඒ වගේ යනමට ඉන්නට ඕන. ක්‍රීඩා පිටිය තුල සාර්ථක පන්දු ප්‍රහාරයක් අවශ්‍යයි. ටෙරන්ස් සොයාගෙන් ක්‍රීඩා පිටිය තුල සාර්ථකයි. අති සාර්ථකයි ක්‍රීඩා පිටිය තුල. අනේකයි කියන්නේ යමු වෙනවා නම් ක්‍රීඩා පිටිය තුල ලැබෙන පන්දුව සාර්ථකයි. පන්දු පාර ක්‍රීඩා පිටිය තුල රකින්නට මාන බලනවා. රකින්න වාසනාව එන්න ක්‍රීඩා පිටිය තුල ලකුණ පන්දු පාට හොයන්න යන ගමන තුල ගහන දුවමු. වේගයෙන් දුවමු. නවී ශ්‍රීමල් පන්දු ලැබෙනවා. ක්‍රීඩා පිටිය ලැබෙනවා. දුවමු බේරෙන්න දුවන්න පුළුවන්. බේරෙන්න ඈත තියලා ගහන්න. දුවන්න. ඔටුන්න මං හිතන්නේ අද දිනෙත් ඔබට පැවරී තිබෙනවා ක්‍රීඩා පිටිය තුල. හැමනම් ගහනවා විශ්ව සාදරුවන් ලියනගේ ගහනවා ක්‍රීඩා පිටිය තුලින් එළියටම. ඔක තමයි ක්‍රීඩාවේ අවශ්‍යතාවය. තාමත් ක්‍රීඩා පිටිය තුලට පන්දුව ක්‍රීඩකයන්ව දිරිමත් කරන තරගමාලාවක් විදියට ධානිදු හංසජීත් ඔබ මේ ක්‍රීඩා පිටිය තුල රැඳිලා ගහන එක තමයි වැදගත් වෙන්නේ. හරියාඩම්බරයි. බලන්න ආසයි. අද දිනේ මං හිතන්නේ හොඳින් ගහන තරගමාලාවේ පන්දුවක පිටකරුවෙක් විදියට දාක්ෂයෙක් බවට එක්කාසු කරගෙන පන්දුව රකින්න ක්‍රීඩා පිටිය තුල පන්දුව තබා ගසන්න හැකියාව පන්දුව වදින්නේ නැහැ. ඔබ විශ්වාසයෙන් සිටින්න ක්‍රීඩා පිටිය තුල පන්දුව වදින්නේ නැහැ. පන්දුව මං හිතන්නේ බඩ යටි යනවා. නිවේදකෙක් විදියට මට හොඳින් දකින්න පුළුවන්කම ලැබුණා. ක්‍රීඩා පිටිය තුල රැඳිලා ගහන එක තමයි වැදගත් වෙන්නේ. ක්‍රීඩා පිටිය තුල පන්දුව රකින්න ක්‍රීඩකෙක් ලෝ පන්දුව රකින්න අවකාශය ලැබෙන්න. ක්‍රීඩා පිටිය තුල පන්දුව රකින්න අවකාශය ලැබෙනවා. ක්‍රීඩා පිටිය තුල නතර වෙන්න කියන්න හිතවතුනේ මං හිතන්නේ අද දවසේ සිටින නායකයා විදිහට එක්කාසු කර ගන්නවා විනාදරණීය විශ්ව සාදරුවන් ලියනගේ ක්‍රීඩා පිටිය තුල පන්දුව රකින්න ක්‍රීඩකයන් දෙනයි රකින්න ක්‍රීඩා පිටිය තුල එතනින් ඉවර කරලා එතන එවනි මොහොතක එනවා සුරංග ක්‍රීඩා පිටිය තුල. එවන සුරංග සිටවා ක්‍රීඩා පිටිය තුල සුරංග අර සුරංගකට වැරදෙනවා ක්‍රීඩා පිටිය තුල. අර සුරංග ශ්‍රී ලංකාවේ එල්ලේ ක්‍රීඩාව තුල නම දිනාගත්තු කණ්ඩායමක් විදිහට වයඹ වාසනාව එක්කාසු කරද්දී වාටිනාගමින් ගහනවා ක්‍රීඩා පිටියෙන් එළියටම පන්දුව රකින්න ක්‍රීඩකෙක් ලෝපදිනවා. රාක්කිනම ක්‍රීඩා පිටිය තුල රැඳිලා ගහන්න. ඔබ ක්‍රීඩා පිටිය තුල රැඳෙන එක තමයි වයඹ වාසනාවට අවශ්‍ය කරන්නේ. එහෙනම් විනාදරණීය ක්‍රීඩකයා ක්‍රීඩා පිටිය තුලින් ගහනවා. උඩුගුවන් පන්දුව රකින්න ක්‍රීඩකයන් තුන්දෙනායි රකින්න අවකාශය ලැබෙනවා. අන්න වැරද්දක් මෙන් අගය කරන්නේ වටිනා කියන ක්‍රීඩකයන් බව එක්කාසු කරගද්දී විනාදරණීය
ඩිලාන් ක්‍රීඩා පිටිය තුලින් ගහනවා එළියටම. ඩිලාන් ගහනවා ක්‍රීඩා පිටියෙන් එළියටම. බලන්න හරි ලස්සන ක්‍රීඩකෙක්. එල්ලේ ක්‍රීඩාවේ කිසිම ආදරණීය ක්‍රීඩකයා ඩිලාන් ක්‍රීඩා පිටිය තුල උඩුගුවන් පන්දුව රකින්න ක්‍රීඩකයන් 1-2යි. පන්දුව රකින්න ක්‍රීඩකයන් 3 රකින්නවා පන්දුව. දක්ෂ ක්‍රීඩා පිටිය තුල. වයිඹුවස්නා ක්‍රීඩා පිටිය අගය කරන්න ඕන ක්‍රීඩා පිටිය තුල ලහිරු ගහනවා ක්‍රීඩා පිටිය තුල කෙටි පන්දුවක් ක්‍රීඩා පිටිය තුල රකින්න ක්‍රීඩකයෙක් සිටුවා. වසර ගණනාවකට පස්සේ යලිත් තරුණ සමග එකතු වෙන්නේ මෙන්න පිටිය තුල ආරම්භක ප්‍රබල පිටිකරුවා චමින්ද කමල් වේගවත් කපා හැරීම තුරුලතා අතරටද යන්නේ පන්දුව රකින්නවද තරුණ රකින්නවා ක්‍රීඩා පිටිය ලැබන්ත ක්‍රීඩකයෝ සිටිය කණ්ඩායමක් තරු කණ්ඩායම මෙන්න ක්‍රීඩා පිටියේ මයිරයි පිටිය තුල පන්දුව එන්නේ නැහැ හරියට පන්දුවට එල්ලවා පහරක් එල්ල කරනවා පන්දුව පිටියෙන් ඉවතටයි ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන පාරකට හා සරලිය ශබෑ ලෙස තම වසගයට ගත්තෝ ප්‍රබල පිතිකරුවා දයාබර ක්‍රීඩාලෝලී හිතමුතුනේ කරකෙන පෙරලෙන මිහි කතට දෝලණය වන පන්දුව හරහා කිසිසේත්ම උන්ට මේ දාමන බලල්ල තුල රවිදු දුවල ඉසුසුම් වැඩි කරනවා නම් යලි පිටිය හැරෙන්නම මෙන්න ගහන පාරද සීමහල් තුරුලතා අතරින් නික්මෙනවා වේගෙන් එහෙට මෙහෙට එනවා ක්‍රීඩා කරමින් මෙන්න ක්‍රීඩා පිටිය තුල රංජන් ජයසිරි යලි පිටිය තුල දවන්ත පහර මෙතෙක් වෙලා බලාගෙන හිටියා ජයසිරි ගහවි කියලා එක ඒ ජයසිරි ගහනවා මගේ හිතේ තිබුණු පහර පිටියේ ලකුණක් හැටියට ඔබගේ පිත්ත ක්‍රියාත්මකයි ඔබගේ දෙවන අවස්ථාව හොඳ පන්දුවක් යන්නේ ක්‍රීඩා පිටියේ මැද භාගයේ රශ්මික අඩි 55යි 110 සීමාවෙදී පන්දුව ඉල්ලීමක් කරනවා දැවි යනවා ඉලක්කමට පමණ සීමාවදයක් තමයි මේ ඉන්නේ දාව කියා ඉන්නවා තුෂාර දකසිනගේ මේ ගහනවා අශේ මදුෂ පන්දු පහක් යන්නේ සුමේද රුවන් කුමාරගේ නිවස ආසන්නයයි ලියනගේ අඩි 55යි 110යි 165යි දැන් එනවා දෙසිස් සීමාවට එනවා යක් ගහම අවිස්කමාට ඔබගේ අවසාන අවස්ථාවයි උඩුකුවනේ පළමු උත්සාහය ලබා ගනීද ලබා ගන්න දැවි යනවා මේ යනම के नामය වීකේ නාමය කැඳවක නාවනම් මිත්‍රුණි පරම්පරාවකින් එන නාමයක් කැඳවකට ගහන පිටිකරුවා ඒවර ගහනවා උඩුකුණට ඈතින් ඈතට රකින්නට බෑ රකින්නවා සුර දේහධාරී ක්‍රීඩකයන් සිටිය පිටියක් හැටියටයි තරුණතරුව හඳුන්වන්නේ මේ ගයා පියුමන්තයි ඈතින් ඈතටයි දාබර මිත්‍රුණි දිගහපු පිටිකරුවෙක් ඉතින් සියල්ල සිදුවී හමාරයි ඔයාට කරන්න පුළුවන් දේ මේ පිටිය කරන්න මෑත කාලේදී තරුණතරුවට එක්කාසු කරන්න පුළුවන් නම් ඈතින් ඈතට ආවිගසම කරන්න පුළුවන් දේ කරනවා පිටිය ගන්නවා ඉත්තන්ට වේගය වැඩි කරනවා අරුණ චාමර මේ දුවන්නේ පහේදී එනවා ඉතින් මේකදව ගන්නේ වරුණ සම්පත් ප්‍රබල කපා හැරීම තමෝ තත්තනායකලා මේ තරුණතරුව බැබළු ක්‍රීඩකයෝ ඉතින් මම විශ්වාස කරනවා ඉරේෂ්ඨ වැඩි යමක් පිටියේ වැඩි යමක් වරුණ සම්පත් ඇයිද යතියුතුයි මෙන්න දෙවන කවුලේ සීමාවට පන්දු එහෙට මෙහෙට බාර කරනවා වේගය වැඩි කරගන්නවද දාමන බලල්ල තුල රශ්මික ලකුණයි ක්‍රීඩා පිටියේ ටියේ කෙලි පන්දු පහර වේගයෙන් මැද පෙලින් ගලකට දෙන ලකුණයි දුවමු මේක මල්ලි දුවමු මේක දුවනවද මල්ලි දුවමු මල්ලි ලකුණයි මේක දුවමු මල්ලි මෙන්න ලකුණයි පිටියේ මං කිව්වේ එකයි මල්ලියේ මේක ගහලම ඉවර කරන්න ඕන මෙඩ වයබ වාසනා පිටියේ උඩු ගෝනට ගහන තැන රකින්නට 1 2 3 මාන බලන තැන රකින්නවා ක්‍රීඩා පිටියේ යාලි පිටිය තුල වෙන කාවින්ද වේගය වැඩි කරගමු පන්දුව මැද කලාපය ආවරණය කරනවා වෙන හිරුෂත් එනවා හිරුෂ ලකුණයි ආසිත සිල්ලා පිටිය තුල යාලි හැරමින් තිබෙන ප්‍රබල පිටිකරුවා වේගෙන් යනවා තුරුලතා අතරින් නික්මෙනවා පන් ගැඩීම ඉදුවර දුවලා දෙමු ගානවා මේ ඊගල් සඩෝ මේ ඊගල් දුවමු ඉදුවර අද පන්දු 4ද 5ද තව 4ක් තියෙනවා 4ක් තියෙන ඉක්මනට ගේම ගහලා දෙන්න තව 2ක් උස්සලා දෙන්න ධම්මික ගානවා පන්දු පාර ක්‍රීඩා පිටියෙන් ඈත අනන්තයයි මේ ධම්මික පුෂ්ප කුමාර
පිට ලකුණු වලට යනවා නම් ආසිත සිල්වා පිටිය තුල මෙන්න සිල්වා පන්දු හතනවා වේගයක් අරගෙනවා දකින්නේ නැහැ ඔහුට ඉඩකඩ යඳුරු ආලෝකයත් සමග අතහැරනවා අතට වැටුණා බිමට වැටුණා අවසානයේදී යඳුර කවුරු ජයග්‍රහණය කරාවිද කියන ඒ දේ බලා ගන්නට ඒ නිසා මෙන්න ආසිත සිල්වා පිටිය තුල වේගවත් පහරක් එල්ල කරනවද යාලිකා වෙන පහර ආසිත සිල්වාගේ රකීවිද පෙනෙන්නේ නැහැ මානය පන්දුව අතහැරෙනවා සිල්වා ලකුණ ගන්නවා වල් පිටියේ එහෙන ගෙදර ඊගල් ෂඩෝට පිටිය තුල ආක්‍රමණශීලී පහර මෙන්න සිල්වා යාලි පහර සිල්වාගේ එයාත් කරකමින් තිබෙනවා සිල්වා එයාත් අතහැරන බවත් පෙනෙන්නට තිබෙන්නේ ලකුණේ තරගේ නම් මෙන්න යාලි සිල්වා පිටිය තුල මෙන්න පාර වේගවත් පාර ඒ රකින්නට බැරි බව පෙනෙනකොටනේ ගල්මුරුව ජයන්ති කණ්ඩායමටත් හේනගෙදර ඊගල් ෂඩෝටත් කාටත් පොදු සබාදාමේ ධර්මතාවය තුල මෙන්න ආසිතා සිල්වා යාලි පාර පස්වෙනි පාරද යාලි පාරද එයන සුමේදරුවන් කුමාරසා රොෂාන් නමිල කණ්ඩායම් 6 උපහාර තරගමාලාවේ ශූරතාවයේ දිනාගන්නේ පුත්තලන් දිස්ත්‍රික්කයේ ගල්බුරුව නාමය ඉදිරියට ගෙනියන ගල්බුරුව ජයන්ති ක්‍රීඩා සමාජයයි.